හවසකම නුඹ දැක මං මුලාවී නිරුතක කතරේ තනි උදා තනිතරුවත් නිවැරදි පරකීවා කතරින් එන මග මට කීවා හවසකම. Hi guys, welcome back to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්නව නේද? ඔන්න අද අරන් ඉවර තියෙන්නේ trip vlog එක. එහෙනම් අපි දැන් යමු මේ vlog එක start කරන්න. ඉතින් ඔන්න දැන් මම ඔයාලා සීගිරි එකන් යනවා ළමයි. ඉතින් අපි උදේ 7:00 විතර තමයි පිටත් උනේ. අපි ඉක්මනට ආව පොළොන්නරු අවුව වැඩි වෙන්න කලින්. අපි ඊට පස්සේ උදේට කෑම අරගෙන ඒ දේවල් ඔක්කොම මගින් අරගෙන දැන් අපි මේ සීගිරියට යන තැන තමයි ඉන්නේ. ඉතින් මමත් ෆස්ට් ටයිම් තමයි සීගිරිය නගින්නේ. ඉතින් මම ඇත්තටම පළවෙනි වතාවෙන් මෙහෙට ආවේ. හැබැයි මෙහෙ ගොඩක් වඳුරෝ ඉන්නවා. ඉතින් මට පොඩි කරදර වලට මුහුණ දෙන්න වුණා මේ වඳුර හින්දා. ඉතින් ඔන්නම තමයි අපිට මුලින්ම යන තැන තියෙන්නේ. මම ඉතින් ඔයාලව සීගිරිය උඩටම අරන් ගිහින් තමයි නවතින්නේ. ඇත්තටම අවුව තියෙද්දි නම් හරිම අමාරුයි නගින්න. මෙන්න මෙහෙම තමයි තියෙනවා. මම මේවට කියන නම් දන්නේ මේ කොහොම හරි අපේ අපච්චිලගේ ඔෆිස් එකෙන් තමයි අපිව මේක එක්කන් ආවේ මේ ට්‍රිප් එක. මේක ෆැමිලි ට්‍රිප් එකක්. ඒ කියන්නේ ඔෆිස් එකේ හැමෝගෙම ෆැමිලිස් වලින් තමයි මේ ට්‍රිප් එක යන්නේ. ඉතින් මම මේ vlog එකේ ඔයාලට සීගිරිය උඩටම එක්කන් යනවා. ඒ හින්දා vlog එක ඉවර වෙනකම්ම හැදිලා ඉන්න. ඊට පස්සේ ඉතින් ඔන්න අපි සීගිරිය පේන තැනට ආවා. දැන් ඉතින් මේකට යන්න තමයි තියෙන්නේ. ඇත්තටම ඈතට පොඩි ඉඳුනට මේක ගොඩක් නගින්න තියෙන. ඒ කියන්නේ ගොඩක් පඩිපෙල් තියෙනවා මේ සීගිරියට. මේ වෙනකන් අපි ගිහින් තිබුණේ නෑනේ. ඉතින් මෙතන ඉඳන් ගොඩක් පඩිපෙල් නැගලා ඊට පස්සේ තමයි සීගිරිය ගල හම්බ වෙන්නේ. එතනින් තමයි අපිට නගින්න තියෙන්නේ. ඉතින් එතකන් තියෙනවා දෙපැත්තේ නටපුන් මේ දේවල් ටික. ඉතින් කැලේ තියෙනවා, පඩිපෙල් තියෙනවා. ඕවා තමයි ඉතින් තියෙන්නේ. ඉතින් අපි යන දවසෙත් ගොඩක් සෙනග හිටියා. ගොඩක් සෙනග ඇවිත් සීගිරිය බලන්න ඇවිල්ලා හිටියා ටුවරිස්ට්ලා හැම. ඉතින් අපි දැන් තාම යන ගමන් තාම අපි ගලට නැගලා නැහැ. මේ මෙහෙ නගින කොටත් මේ මාරම හුලක ගහගෙන යන තරම් හුලක. ඒත් මම හිතුවා මාවත් ගහගෙන යයි කියලා. නෑ හොඳට ගහගෙන ගියේ නෑ. එහෙනම් ඉතින් ඔයාලට ලස්සනට මේ vlogs ගේන්න කවුරුත් නැහැනේ. ඉතින් මම ශක්තිය දාගෙන හිටියා. ඉතින් මට ඇත්තටම මේ පොඩක් ලැජ්ජා හිතුණ වීඩියෝ කරන්න. ඉතින් මිනිස්සුත් බලන නිසා. ඔන්න ඉතින් අපි සීගිරිය ළඟටම ඇවිල්ලා ඉන්නේ. දැන් අපි ඉන්නේ සීගිරිය නගින්න තියෙන තැනට. මම මෙතෙන්ට කියන නම දන්නේ. අපි මෙතෙන්ටත් ආවේ ගොඩක් අමාරුයි. මොකද ගොඩාක් පඩිපෙළ තියෙන ගොඩක් උලක. ඉතින් මෙතනත් තියෙනවා මේ ප්‍රථම ආධාර ඒ කටයුතු දෙන තැනකුත් තියෙනවා. ඉතින් අපි මෙතෙන්ටලා හිටියා ටිකක් වෙලා. මොකද අපිට ගොඩක් මහන්සි මේ වෙලාවෙද්දිත් අපි ගොඩක් පඩිපෙළ නැගලා ආවේ. ඒ හින්දා අපි මෙතෙන්ටලා පොඩි රෙස්ට් එකක් අරගත්තා. මොකද ඊට පස්සේ අපිට මේ සීගිරිය නගින්න තියෙන නිසා අපි චුට්ටක් වෙලා ඉඳලා වතුර ටිකක් පීලා පොඩක් වෙලා ඉඳලා තමයි නගින්න පටන් ගත්තේ. ඔන්න ඉතින් මේ අපි ඉන්නේ සීගිරිය උඩම. මම නගින වීඩියෝ මුකුත් ගත්තේ නැහැ. මොකද ගන්න බය හිතෙනවා. මොකද ෆෝන් එක හදිස්සි හරි වටුනොත් මට අය ගන්න වෙන්නේ නැහැනේ. ඉතින් එක පඩිපෙළේ උඩට නගින අය යන අය දෙගොල්ලම ඉන්නවා. ඉතින් මට ඒ වෙලාවට ෆෝන් අරගන්නත් බෑ, වීඩියෝ කරගන්නත් බෑ. ඒ නිසා මම නගින කොටස වීඩියෝ කරේ නැහැ.
බහිනකොට වීඩියෝ කරේ නෑ මොකද බහිදී තමයි ගොඩක් බය හිතෙන්නේ. ඉතින් අපි දැන් මේ ඉන්නේ සීගිරිය උඩම ඔයාලට මේ පේන view එක මම ඔයාලට පෙන්නන්නම්. මාරම ලස්සනයි කොළම කොළ පාටයි. ඉතින් ආස හිතෙනවා. මෙතන ගොඩක් ටූරිස්ට්ලත් හිටියා. යාළුවා ඉතින් ෆොටෝස් එහෙම අරගත්තා. ඊට පස්සේ අපිට බලන්න යන්න දැන් ගොඩාක් තියෙනවා මේ සීගිරිය උඩ. මමත් හිතුවේ ඉක්මනට බැහැ ගන්න පුළුවන් වෙයි කියලා නැහැ. පුංචි පුංචි පඩිපෙළ වලින් ගොඩක් තැන් වලට යන්න තියෙනවා. ඉතින් පඩිපෙළෙන් පඩිපෙළ බැහැලා සීගිරිය ගලට කියන්නේ වටේටම යන්න තියෙනවා. ඒ කියන්නේ එක එක කොටස් තියෙනවා හදලා කුට්ටම් පොකුණු හැම තියෙනවා මම ඔයාලට පෙන්නන්නම්. මේ සමහර තැන් වල පඩිපෙළ නැහැ. ඒ නිසා මෙන්න මේ වගේ මේ අර යකඩින් පඩිපෙළ හදලා තියෙනවා. මේ උඩ මාර්ම මුලක පේන ඇති මේ වගේ පඩිපෙළ වලින් පල්ලෙහාට බහින්න තියෙන්නේ. ඔයාලට දෙපැත්තෙන් පේනවත් ඇති ඔය මේ පරණ ගඩොල් වලින් හදලා තියෙන පිටි හැම මම ඔයාලට පෙන්නන්නම්. ඔන්න බලන්න තුන් වලට පේනවනේ නිකන් වතුර තියෙන තැනක්. අන්න ඒකට සමානු කුට්ටම් පොකුණ කියන්නේ. දැන් අපි එතෙන්ටත් යනවා. එතෙන්ට ගියපම ඔයාලට ලං කරලා පෙන්නන්නම්. ඔන්න දැන් බලන්නකෝ පල්ලෙහා අපිට පේන විදිය මෙන්න මේ වගේ zoom කරාම ඔයාලට පේනවනේ චූටි මිනිස්සු. අපිත් එක්ක අපේ මිනිස්සු තමයි මේ චූටිට පේන්නේ. එච්චරට අපි උඩට ඉන්න නිකන් කූඹි වගේ පේන්නේ. මෙන්න මේක තමයි අපි දැන් අර අතන දැක්කේ. ඔයාලට පේනවා ඇති. මම zoom කරලා පෙන්නුවේ. ඉතින් ওই වගේ කොටසින් කොටස පල්ලෙහාට බැහැ අපිට යන්න තියෙනවා සීගිරිය වටයක්ම. ඉතින් මේ බලන්නකො මේ බිත්ති හදලා තියෙන විදිය කොච්චර ගඩොල් ප්‍රමාණයක් මේවට බැය වෙලාද. ඉතින් ඔන්න ඔහම තමයි. ඇත්තටම මාරම ලස්සනයි. ඔයාලත් ගියපු නැති කෙනෙක් නම් ඔයාලට මේ වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි. එතකොට ඔයාලට පුළුවන් යන්න කලින් සීගිරිය කොහොමද කියලා දැනගන්න. මෙන්න මේකට තමයි කුට්ටම් පොකුණ කියන්නේ. මේකේ ගොඩක් පාසි බදලා හින්දා ඇතුළ මුකුත්ම පේන්නේ නැහැ. මෙන්න මේ වගේ පඩිපෙලක් තියෙනවා. මේකේ වතුර පිරීලා තියෙනවා. මං හිතන්නේ දැන් නම් වතුර නැහැ. ඉතින් හිතා ගන්න බෑ මේක ගැඹුරුද නැද්ද කියලා. මොකද අර පඩිපෙළ දැක්කම හිතනවා කොච්චර උසට මේක වතුර පිරීලා තියෙන්නේ නැද්ද කියලා. ඉතින් කොළම කොළ පාට හින්දා හිතා ගන්න බෑ කොච්චර ගැඹුරුද කියලා. ඉතින් ඊට පස්සේ අපි කෙලින්ම ගියා අපි ඉන්න තැනට. ඉතින් දැන් අපි ඉන්නේ රාජ්‍ය පරිපාලන නිවාඩු නිකේතනයේ පොළොන්නරුව. ඉතින් මෙතන තමයි අපි ඔන්න අද රැයට ඉන්නේ. ඉතින් ඔයාලා අහලා ඇති සුදුවරලි කියලා හොටල් එකක් තියෙනවා මේ ළඟම. ඒකක් තියෙන මේ ළඟම තමයි. ඔන්න ඉතින් සීගිරිය නැගලා ඇවිල්ලා පොඩි ළමයිනුත් ඉන්නවනේ. මේක ෆැමිලි ට්‍රිප් එකක් නිසා කියන්නේ මෙතන ගොඩාක් ෆැමිලිස් ඉන්නවා. ඉතින් ඔතකොට මෙතන DJ පාටි එකක්, අවුට්ඩෝර් DJ ඒ වගේ දේවල් මෙතන ගොඩාක් ළමයින්ට වැඩිහිටියන්ට තිබ්බා. ඔය ඉතින් අපේ අප්පච්චි බැලුන් ඩාන්ස් එකකට ගිහින් මාත් එක්කත් නටලා ඔක්කොම ඉතින් අපි රෑ එන්ජොයි කරා. මාර විදිහට සතුටු වුණා. මොකද හරිම එන්ජොයබල් ට්‍රිප් එකක් මේක. ඉතින් අපිත් මාර විදිහට එන්ජොයි කරා මේ රෑ. ඊට පස්සේ ඉතින් අපිට හෙට උදේම යන්න තියෙන තවත් ගමනක්. ඉතින් මේක දවස් 2ක ට්‍රිප් එකක්. ඉතින් ඉරිදයි සෙනසුරාදායි. ඉතින් අපි සෙනසුරාදා උදේ තමයි පොළොන්නරුවට එන්න පිටත් උනේ. ඔයාලට පේන ඇති මෙතන කට්ටිය කොච්චර ෆන් එකක් ගන්නවද කියලා. ඉතින් ඩිනර්ම ලෑස්ති කරලා තිබ්බ නිසා අපි පොඩි ඩාන්ස් පාරකුත් දාලා රැයට කාලා නිදාගත්ත. මොකද හෙට උදේම නැගිටින්න ඕන නිසා. අද ගොඩක් මහන්සිත් නිසා.
අපේ ට්‍රිප් එකේ පළවෙනි දවසේ මෙන්න මෙතනින් ඉවර වෙනවා. Good morning guys. ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවසට. අපි ඉතින් මේ උදෙන්ම නැගිටලා උදෙන්ම යන්නේ සෝමාවති විහාරයේ වදින්න. ඉතින් මම නම් පාන්දර 3 ගානකට විතර නැගිට්ටා. මොකද මට නිින්ද ගියේ නැහැ. අපිට කොහමද රෙඩි වෙන්න කියලා තිබි 5:15ට වගේ ඔක්කොම මෙතනින් පිටත් වෙනවා කියලා. ඉතින් ඊට පස්සේ උදෙන්ම නැගිටලා කිරි එකක් එහෙම බීලා වොෂ් දාලා ඔක්කොම කරලා අදුන් එහෙම රෙඩි කරගෙන අපි දැන් මේ සෝමාවති විහාරයේ වදින්න තමයි යන්නේ. අපි පොළොන්නරුවට ඉතින් එක අලියෙක් දැක්කා. එයාව නම් වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් ඔන්න මෙහෙත් අලි ඉන්නවා. ඔව් ඉතින් මෙහෙත් අලි ඉන්න එපායි නේද? ඊට පස්සේ අපි මල් අරගත්තා. මෙන්න මෙතනින් අපි සුදු නෙළුම්ද සුදු ඕලුද මට ඕලු නෙළුම් පැටලෙනවානේ. කොහොම හරි අපි මල් වට්ටියකුත් හදාගෙන උදේ පූජාවට තමයි අපි ආවේ. ඉතින් මම ඔය කැම් එකෙන් ගත්ත ලස්සන ෆොටෝස් ටිකක් තියෙනවා. සීගිරියේ හැම අර වදුරන්ට අපි වතුර දුන්නා. මම එහෙම ෆොටෝස් අරගත්තා. මට ඕන හින්දා මට එක එක කම්පිටිෂන් වලට දාන්න පුළුවන් නිසා ඉතින් අපි දැන් මෙතනින් පිටත් වෙන තමයි හදන්නේ. ඉන්න කොල්ලට තව යාළුවෙක් පෙන්නන්න. මෙන්න ඉන්නවා. අපි මෙතෙන්ට එන්න කලින් අලියෙක්වත් හිටියේ නෑ. අපි අර පාරදී දැක්ක අලියා විතරයි. හැබැයි මෙතෙන්ට අලි 3 දෙනෙක් ආවා. මම හිතුවේ මේ හොඳ අලි කියලා නෑ. මෙයාලා වල් අලිලු. කොහොම හරි මෙතන මේ අලි වැඩක් එහෙම තිබ්බ හින්දා හොඳයි. දැන් මම ඔයාලට පෙන්නන්නම් ආපු අලි 3 දෙනාම ඔන්න ඉන්නවා පේලියට. හරිම ලස්සනට යාළුවා ඒ වෙලෙ එතන හිටියා. ඔන්න ඉතින් අපි හිටපු තැනට ආවා. මොකද අද අපි පිටත් වෙනවා අපේ ගෙවල් වලට යන්න පොළොන්නරුවෙන්. ඒ නිසා අපි උදේ ඇවිල්ලා බ්‍රෙක්ෆාස්ට් එකම අරගෙන මෙන්න මේ පෝච්චියක් මම අරගත්තා. මේක හරිම ලස්සනයි. දැන් මගේ මේ සුටක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් ආයෙ ගෙනාවහම vlog එකක. මේ තියෙන්නේ අපි හිටපු තැන. මම ඔයාලට රෑ පෙන්නුවට පෙවුන්නේ නැහනේ. මෙන්න මේ විදිහට හරිම ලස්සනයි. හරිම පිරිසිදුයි. ඉතින් ඔය තියෙන්නේ අපි ඔක්කොම බස් 3ක් ආවා. දැන් අපි මෙතනින් පිටත් වෙන්න තමයි හදන්නේ. ඉතින් ආදින් අපේ ට්‍රිප් එක මෙතනින් ඉවර වුණාට තාම ඉවර නැහැ. අපි ආයෙ ආවා කොහොම හරි. අපි දැන් දවල්ට නාන්න යනවා. දවල්ට නාන්නයි අපි තව යනවා අරලිය හාල් තියෙන්නේ. ඒ කම්පැනි එකට යනවා අපි දැන්. ඒක ඇතුළේ නම් මුකුත්ම වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. මම එළියේ විතරයි වීඩියෝ කරගත්තේ. ඇත්තටම වීඩියෝ කරන්න දෙන්නේ අපි එතන අපි කන හාල් හැදෙන්නේ කොහොමද කියලා අපි බලන්න යනවා. ඔන්න ඉතින් මේක බලලා ඉදිනම් මාරම් මහසි මාරම දාඩියයි. මොකද ඇතුළේ හරිම රස්නේ. ඊට පස්සේ අපි එළියට ඇවිල්ලා මම මයිල් එකක් අරගත්තා. මාරම දාඩියයි මේ වෙලාවේ. ඊට පස්සේ අපි ගියා නාන්න.
ඉතින් මම ස්විමින් කරලා තියෙන හින්දා මට එච්චර අවුලක් නැහැ. ඒත් ඉතින් පඬිතුකම වැඩිනේ. ඉතින් මම මේ පැත්තට ගියා. අම්බෝ මට ඉවර නම් මාර බයක් ආවේ. ඉතින් මම වැඩි වෙලා වතුර හිටියේ නෑ මොකද මම හී හවසත් නෑව හින්දා. ඔන්න ඉතින් අපි නාලා කෑවා. ඔක්කොටම බත් මුල් හදලා තිබ්බා. කවුරු හැදුවත් දන්නේ මාරම රසයි. ඔක්කොම මේ බත් මුල තමයි කෑවේ. කියන්නේ හැමෝටම එක බත් මුල ගානේ හැමෝටම හම්බුණා. ඉතින් මාරම රසයි. මෙතන මාරම හුරග. ඉතින් අපි හැමෝම කහපාට තමයි යන්නේ. කාලේ ඉවර වෙලා අපි අයිස්ක්‍රීම් කන්න ගියා. අන්න ඉතින් ඒ හවසම අපි ගෙවල් වලට යන්න පිටත් වුණා. ඉතින් අදට මෙතනින් මේ vlog එක ඉවරයි. Thank you මේ වෙනකන් vlog එක අවසන් වෙනකම් රැඳිලා හිටියට මම හිතනවා ඔයාලත් චුට්ටක් හරි enjoy කරන්න ඇති කියලා. එහෙනම් ඉතින් මම අලුත් vlog එකක් ගෙනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාලා ඔයාලගේ අදහසත් පළවෙනි කමෙන්ට් කරන් යන්න. Bye.